The People's Channel. වැඩක් නැති ඔරලෝසු කෝපි එකක් ගැහුවා නම් නියම තමයි. මට පරක් වෙලා බයි. හොඳයි. දැන් ගාෆීල් ඉන්නෝ නිකන් කෝපි රස සමගින් ගාෆීල්. හරි හොඳයි. හරි මචෝ. අයියෝ කුණු බකි දෙකේ ලිය දාන්න අමතකුණානේ. මොකද්ද අතේ තියෙන්නේ? මේක මේ පොකටොරලෝසුවක් නේ. පාරේ කුණු බකයක තිබිලා මං අරගත්තේ. මේක මේ කීයකට හරි විකුණලා දාන්න බැරිය. ඕක නම් කුණු ගොඩක්ම තමයි. සත පහකට වැඩක් නැහැ. ජෝන් හැමතිස්සෙම බොරුවට වෙලාවට වැඩ කරන එක ගැන වද වෙනවා. අනේ මන් දන්නේ. ඔයා දන්නවට මට තියෙන එකම ප්‍රශ්නේ. මම හදන්නේ උදේ නිින්ද කෙලින්ම ගානට බැලන්ස් කරගන්න නැත්නම් ඒක හවස නිින්දට සෙට් වෙලා දවසම නිදි. මට කරදර කරන්නේ නැතුව දැන් නිින්ද. හරිද? මම පොඩි නිින්දක් දාන්නේ. මොකද මාව නැගිට්ටුවේ මොකක් හරි වැඩකටද වැඩක් දෙයක් ඈ බොහොම පරණ ඔරලෝසුවක් නේ මේක ඇන්ටික් එකක් නේ මේ බොට්ට මෙබුවා නම් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු ඈ නෝවලන් බොට්ට මේක ඔබලා බලන්න ඈ මොකක් ඈ මේ මොකද වෙයි අපොයි දෙයි අපොයි ආයෙමත් ඔබලා බලමු මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. මේක තමයි. නියම වැඩක් මේකෙන් බලමු කියලා. Coming there. මේ ලෝකෙට වැඩක්ම නැති පූසෙක් කියලා ඔයගොල්ලන්ට හිතනවා ඇති වංගේද? ඒ වුණාට මේ හෙට උදේට ජෝන් මාව නැගිට්ටවලා ඇති බලමු අය. ලෝකේ පාලනය කරන්නේ මම තමයි දියවයි. ජෝන් මට හෙට උදේ ඉඳලා මම තමයි පාලනය කරන්නේ බලමුකෝ. අතත් වෙලා අයියෝ අතත් නින්ද කියන්නේ. සුබ උදෑසනක් එලාම් එක. මං වැඩිපුර නිදාගෙන. දැන් හරි. මේ පැය 3ක් හොඳට නිදාගත්ත නියමයි. තාම වෙලාව උදේ 7නේ මොකද? බඩ කෑ ගහනවා. ජෝන්ට කියලා උදේ කෑම එක හදාගන්න ඕනේ. ඉක්මනට කෑම හදන්නම්. අන්න ඉක්මන් කරන්න ඕනේ කාරණාව. ඒක තමයි කාරණාව. මෙන්න ගාෆිල්. වාට රසම රස කෑමක් තියෙනවා. 101යි තිරකු පිටි. 99ක්ම සීනි. සමබර කෑම විල්ලන්නේ කන්න කිව්වේ. මතකයිනේ ඔයා කෑම් පාලනය කර. කරන්න කියලා දොස්තර. කිව්වනේ ඒ නිසා එක පිගානයි දෙන්නේ. කොහමද වැඩි? මගේ ජීවිතේට මේ වගේ භාණ්ඩයක් හම්බුන්නේ නැත්තයි කියලා වැඩන්නේ නියම වැඩක් ගන්න. මට තව ගෙවල් කීපයකට විතරයි ලියුම් බෙදන්න තියෙන්නේ. මට කරදර කරන එකකයකට නම් මම ලියුම් බෙදන්නේ. ඇවිදගෙන යන එක තමයි හරිම කරදර වැඩි. නිකන් යන්නත් ක්‍රම තියෙනවා. නෑ අර ලසඤ්ඤ කන පූසක ගෙදර නෙමෙයි. ඔව් නැහැ මේ මම යන්නේ මේ ලල්ලා
පාරෙන් පල්ලෙහා තියෙන ගයක්. ඔව් ඔව් ටිකක් දුර යන්න ඕනේ. මේකේ තියෙනවා කරවිත මහත්තයාට ප්‍රොමෝෂන් එකක් ලැබිලා කියලා මේක හංගන්න ඕනේ. ඔව් ඔව් මං දැන් යන්නේ කෑ ගහන බල්ලෝ ටික ඉන්න ගේ ගාවින් තමයි. මේකට නම් මොනවද ගන්න ඕනේ? ඇත්තට මේ බල්ලෝ ටික නම් මට හරීම කරදරයක්. මගේ රාජකාරී කරගන්නත් නෑ. ඔබට මස්කට් ඕනේද බලු සුප් ඕනේද? මං හිතන විදිහට මේ බල්ලෝ ටික නම් මාත් එක පුදුම තරහකින් ඇත්. අලියා වෙනදී නම් බලන්න බයයි. අද නම් නියම දවසක් තමයි. හේයි ගාෆීල් කොහොමද? ආපොයි මං හීනකින්වත් හිතුවේ නෑ මට අද දවසේ මේ නර්මව හම්බ වෙයි කියලා. හරි කියන්න බලන්න ගාෆීල් කොහොමද මං අද ලස්සනද? ඔන්න බොරු කියන්න එහෙම බෑ. ලස්සනයි. ගොඩාක් ලස්සනයි. ඇස් වශී කරවන තරම් ලස්සනයි. නෑ එතනින් එකක්වත් නෙවෙයි. ඔයා දන්නවද දැන් මං යන්නේ ලස්සනම පූස තෝරන තරංගාවලියට. සති ගානක් තිස්සේ මේකප් කළා. පළවෙනි තෑග්ග ගන්නත් එපා. මට සුබ පතන්නකෝ. අනිවාර්යෙන් මං පළවෙනිය වෙනවා. මට හිතෙන්නේ නෑමොට හොඳ මේකප් එකක් දෙන්න හොඳ වෙලාව කියලා. නෝන මහත්තයාගේ අර මූණ පාට කරන මෙව් එක පොඩ්ඩක් ගත්තා තරහ නෑනේ. වෙසමුදියා වගේ නියමිත එනවා. ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි. දන්නවනේ මම ලස්සනම පූස තරංගාවලියේ පළවෙනි තෑග්ග අර ගන්නවමයි. බයි ගාෆීල්. දින්නේ නැත්තම් හන්දිය සර්කස් එකක් තියෙන එකට යන්න. බයි. මේ කාරෝල යන්නේට නම් පාරේ ඇවිදින මිනිස්සු ගැන කිසිම වගකීමක් නැහැ. පොඩ්ඩක් බලන්නකෝ. මොකද කරන්නේ? මගේ ළඟ බඩු තියෙනවා මේ. මේවා පාරේ ඇවිදින හැම මගේ ජනතාව අතරම හදලා දෙන්න ඕනේ. මේක දැන් නියමයි ඔන්න බලන්න ආයෙත් කරලා ඔන්න. ඔන්න. එහෙට ඩිංගන් ටක් ඩිං ටක් ටක් ඩිං ටක් ඩිං. Aboy, may wag kakadaan daw gulo kaulo dan no. Ani, ayo. May aye, may ani may busa. Ani may aye. Apo මේක වැඩ කරන් හදාගත්තේ නැත්නම් මහ විනාශයක් වෙන්නේ. ලෝකෙම නැවතිලා. මං විතරයි යන්නේ. අයියෝ, මේ මොන කර්මයක්ද? අපි යන් වීටෝ පිස්සා එකක් කෑවට පස්සේ තමරිට මට මොලයක් පැහැදෙන්න පුළුවන්. ඇතුළට ගිහලා බලමු. අයියේ, මේ වීටෝ මොකද කරන්නේ? මේ හොඳ පිස්සා එකක් අදලා දෙන්නකෝ මට බඩගිනි හොඳටම. වීටෝට කොහොමද පිස්සා හදන්න වෙන්නේ මේ නැවතිලා නේ? මමවත් හදාගන්න ඕනේ. මං කොහොමද පිස්සා හදන්නේ? අයියෝ ජෝන්ට දැන් මෙව හදන්නත් බැරි වෙනවා. අයියෝ මොකද්ද මම මේ කෙරුවේ? අනේ මේ පිස්සු විකාර ඔල්ලෝසුවකින්ද? අනේ මං විනාශ කරා මුළු ලෝකෙම ඔක්කොම ගල් පිළිම කරා. අනේ මේ බලන්න හොඳට හිටපු කොල්ලෙක් අද මේ වෙලා තියෙන දේ බලන්න. මට ඇරෙන්න කාටවත් මුකුත්ම කරන්න බෑ. අනේ මේ පැත්තේ විතර කණුවක් වගේ අයියෝ. මේ අක්කේ නිකන් බරුවට උතන හිටගෙන ඉන්න බෑ මේක හදන්න පුළුවන්ද කියලා මොකක් හරි හෙල්ප් එකක් දෙන්න බලන්නකෝ මොකක්ද අනේ මට ඇරෙන්න මෙන්න කාටවත් කිසි දෙයක් කරන්න බෑ අයියෝ මොකද මේ කෙළුවේ අනේ මන් දන්නේ අයියෝ මේ සියරම කෙරුවේ මම දැන් මාව බලාගන්න කවුරුවත් නෑ මට කන්න උයන්නේ කවුද අනේ මේ සියරටම මුල මේ කසිකබල් වලට තවක් ගහනවා අල්ලලා පොලේ මම මේක ikut ඔක්කොම මිනිස්සු යනවා එනවා ඔක්කොම පස්සට යන්නේ අනේ කාලේ පස්සට යනවා මම මේ මොකද කළේ අයියෝ
Hani, berpikir aku tidak mau bertemu Abu gelik kebab. මෙන්න ගාෆි මට රස කෑමක් තියෙනවා 100ට එකයි තිරුපිටි 199 Sobat kita tebak kami dulu. ඉක්මනට කෑම හදන්න Heboh. හදත් වෙලා අයියෝ හදත් ඉඳ ගියානේ අයියෝ උදේ 7යි හදත් ඉඳ ගියානේ. නින්ද කියලා කියන්නේ කොයිතරම් සුන්දර දෙයක්ද? ඒ වුණාට වෙලාව නැතර වෙනව නම් කොච්චර හොඳද? අපෝ! එපා. අනේ ඒක මහ භයානක හීනයක් නේ මං දැක්කේ. හොඳ සීන් එකකට කියලා දැක්කේ නෑමෝ දැකපු ටික විතරයි එච්චරනේ. ඒකේ නම් පොඩි ගතියක් තිබුණානේ. හොඳ දවසක් හැබැයි. උදේ 10ට නැගිට්ට කෑවා ඊට පස්සේ 10 මාට ඩොයිය ගත්තා නියම දවසේ. දවල් කෑම ටික වේලපයි ලැබුණොත් හොඳයි. ජෝන්ට ඉතින් ඔය තේරෙයි දන්නේ මූණ අමුතු කරගෙන එනවා මෙන්න මේ පැත්තට. ගාෆිල් ඕඩි මේක බොහොම වැදගත් දෙයක්. කොච්චර වැදගත් වුණත් මගේ නිින්දටයි කෑමටයි බාධාවක් වෙන්න බෑ. දන්නවනේ හෙට ලීස්ගේ උපන්දිනේ. අපෝ හැරිම වැදගත් වැඩි. අපි යාට විශේෂ තෑග්ගක් දෙන්න ඕන. ඒ තමයි අපේ පවුලේ පින්තූරයක්. හොඳයි. ඔයා ගිහලා පවුලක් හොයාගෙන පින්තූරයක් අරන් එන්න මං හිතන් ඉන්නේ මෙන්න මේ වගේ ලස්සන පින්තූරයක් ගන්න. ඒකේ අපි තුන් දෙනාම ලස්සනට hina වෙලා ඉන්න ඕන. හරිම මෝඩයි. ඔයගොල්ලන්ගේ මෝඩ වැඩවලට මාව ගාව ගන්න එපා. එච්චරමට කියන්න තියෙන්නේ. ඔයාලා මං කියන විදිහට ලස්සනට පින්තූරෙට hina වෙලා හිටියොත් අද රෑ කෑමට ලසඤ්ඤා ගොඩක් හදලා දෙනවා. හොඳයි බලමු. කෑමක් ඉදින් දෙනවා නම් ඔකට බෑ කියන්න බෑනේ. හොඳට හදලා දුන්නොත් නම් නියමයි නේද? එහෙමනම් අපි කට්ටියම එළියට යමු. මේකට විනාඩි කිහිපයක් යන්නේ. විනාඩියෙන් දෙකකින් මෙයා කරයි තමයි. ඔය විනාඩියෙන් කෙරෙනවයි කියන වැඩ කවදද දන්නේ ලංකාවේ එහෙම කෙරිලා තියෙන්නේ බොඩු කියන. මේකේ ටයිමර් එකක් තියෙන නිසා මට පින්තූරය ගන්න වෙලාවට ඔතෙන්ට එන්න පුළුවන්. හරි. අපි එහෙනම් ටයිමර් එක තියමු තප්පර 10කට විතර. අයියෝ මං ටයිමර් එකට තිබ්බ වෙලාව මදි වුණා වගේ. දැන් හරි. අපි දන්නේ අපි ඕවට නිකන් බොරුවට අල්ලගන්න එපා ඊළඟට මේ පාර නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මං ටයිමර් එක තප්පර 30කටම තිබ්බා. හරි යාළුවනේ. එහෙනම් අපි කැමරාව දිහා බලාගෙන චීස් කියමු. චීස්. ඉක්මන් කරන්න මේ යගේ දත් ටික වේවුලනවා. මං හිතන්නේ හරි බොත්තම එවිලා නෑ වගේ. පොඩ්ඩක් ඉන්න මං ඒක ටක් ගාලා බලන්න. අන්තිමට ගත්ත එක ටිකක් හොඳ ඇති මම හිතේ. චීස්. Cheese. දැන්වත් බලමු. චීස් කියන්නේ butter. හපුයි. ඕඩි. ඔහොම ඉන්න. නරක වැඩ කරන්න එපා. නරක වැඩ කරන්න එපා. ඔහොම ඉන්න. මුළු දවසේම මැරිගෙන ඔන්න ඔය ටික තමයි ඉතින් කළේ. එහෙනම් චීස් කියන්නේ ඔච්චර චීස් කියන්න බෑ බඩගින්න වැඩි වෙනවා. butter. නෑ ඉතින් මෙතන ඉන්නේ. මේක තමයි ලෝකේ තියෙන කැතම ඡායාරූපේ. අයියානේ ඒ මොකද? ඒ මොකද කියලානේ ඒක ඔයා ඉන්නවනේ එතකොට කැත නැද්ද? පින්තූරයක මං ඉන්න එක කැත වෙන්නේ කොහොමද? මං හරිම හුරතල්නේ. මේක පවුලේ ඡායාරූපයක් නෙවම ඔයා තාම අපේ පවුලේ කෙනෙක් නෙමෙයිනේ ඒකනේ. ඔයාව ගන්න බෑනේ. ඔයාට හොඳ ලස්සන තැනක් තියෙනවා කියන්නද? හරි එහෙනම් කියන්නකෝ බලන්න. කොහමද ඔතන හොඳද?
මේ පාර මල් කොහෙටද යවන්නේ? අඟහරු ලෝකේ කුඩු මිට්ටොත් එක්ක ඉඳලා පින්තූරයක් ගන්න ඈ. යානේ ගගනගත කරනවා. හොඳයි අයිබෝවන්. ආයේ මේ පළාතේ එන්න එපා. හරි එහෙනම්. දැන් ඉතින් හැමෝම ලැහැස්තිද? මේ විදිහට ඉන්නකොට හොඳයි නේද? ඔව්, ওই විදියට ගොඩක් හොඳයි. මං ලෝකේ ඉන්න දක්ෂතම ඡායාරූප ශිල්පියෙක්. මට පුළුවන් ඕන කෙනෙක්ව ලස්සනට ෆොටෝ ගන්න. ඇත්තමයි. ඔන්න බලන්නකෝ. මේ පාරවත් හරි ගියොත් හොඳයි. අර කැමරාවට ඕගෙන නිකන් දඟලන්න නැතුව මෙයාට කියලා ගත්තා නම් ඉවරයිනේ මුලදීම. හරි. ඔන්න ඉතින් ගන්නවා. ලෑස්ති වෙන්න. 1යි 2යි 3යි චීස්. මට තව පිස්සා ටිකක් දෙනවද? හරි ගත්තා. ඔන්න ගත්තා. හරි. හොඳ ලස්සනට ෆොටෝ ටික තියෙනවා. මං වාගේ නෝනට දෙන්න මේක රාමු කරලම දෙන්න. අර ලීස්ට දෙන්න පින්තූරයක් ගන්න අපි මොන තරම් දුක් කන්දරාව වින්දද? ඇත්තටම මේ පින්තූරය හරිම ලස්සනයි. ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ඒත් මේක ඇයි මුකුත් ප්‍රශ්නයක් තියෙනවද? අනේ නෑ මේක හොඳයි. ඒත් ඔයාගේ මූණේ නිතරම තියෙන ඉරියව්වක් මේ පින්තූරේ තියෙනවා. ඒක ඔයාගේ මූණට සමහර වෙලාවට එන විශේෂ පෙනුමක්. මොන වගේ පෙනුමක්ද? ඒක මට පැහැදිලි කරන්න නම් අමාරුයි. ඔයා මේ පින්තූරය අරන් බලන්නකෝ. අන්න තියෙන මේ පෙනුම. ඔය පෙනුම ගැනයි මම කිව්වේ. ඔය මූණ නම් මං හොන්දට දන්නවා. ඉවරයි.